බුදුරජාණන් වහන්සේගේ දහම් කාරණයක් මතක් කරන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන කිසිදු කෙනෙකුට ඒ දේවල් තමන්ගේ ජීවිතයට එද්දී අනේ මේ දේවල් මගේ ජීවිතයට එන්න එපා කිව්ව පමණින් ඒ වගේ මගේ ජීවිතයට මේ දේවල් එන්න එපා කියලා ප්‍රාර්ථනා කර පමණින් ඒ දේවල් ජීවිතයට නෑවිත් තියෙන්නේ නැති කාරණා හතරක්. දැන් අපි මේ දේවල් ජීවිතයට එන්න එපා මේ දේවල් ජීවිතයට එන්න එපා කියලා අපි පැතුම් තියනවානේ. ඒ පැතුම් පමණින් නෑවිත් නොතිබෙන්නා වූ කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි එක තමයි වෙනස් වෙන දේ වෙනස් ස්වභාවයකටපත් වෙද්දී අනේ මේක නම් වෙනස් වෙන්න එපා. අනේ මෙයා නම් වෙනස් වෙන්න එපා. දැන් ආදරය කරන කෙනෙක් ප්‍රේම සම්බන්ධතාවයෙන් ඉන්න කෙනෙක් වෙනස් වෙද්දී අනේ මෙයා නම් වෙනස් වෙන්න එපා කියලා පැතූ පමණින් ප්‍රාර්ථනා කරා පමණින් නොඑක් බාරහාර වුණු පමණින් නොඑක් දේවල් කළ පමණින් ඒ වෙනස් වෙන දේ වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒක වෙනස් වෙන්න එපා කියලා කැමැති වූ පමණින් වෙනස් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කර පමණින් ඒක වෙනස් නොවි තියෙන්නේ නැහැ කියනවා. ඊළඟට මේ ශරීරය වෙනස් වෙනවා. අපේ සිත වෙනස් වෙනවා. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙන දේ අනේ වෙනස් වෙන්න නම් එපා. එහෙම හිතුව පමණින් ඒක ලබන්න බෑ කියනවා. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි දෙවියන්ට පවා. දෙවෙනි එක තමයි දිරණ ස්වභාවයටපත් වෙන දේ නොදිරේවා කියලා දිරන්න එපා කියලා මේ ලෝකේ කිසිදු කෙනෙකුට ඒක ලබන්න බෑ කියලා. දැන් අපි උපන් සත්‍යෝ දවසින් දවස අපි හැමෝම වයසට යනවා. ඒ කියන්නේ දිරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාත්‍රිය 5 ගිහින් හිරු උදා වෙද්දී අපේ වයසට ගිහිල්ලා. ඒ වගේම දහවල ඉවර වෙලා රාත්‍රිය උදා වෙද්දී අපි වයසට ගිහිල්ලා. එතකොට අද ඉපදුණු ළමෙක් අවුරුද්දක් ගියා කියන්නේ එයා වයසට යනවා. දිරීමටපත් වීම. ඒතර දිරණ ස්වභාවයෙන් යුක්ත දේ වයසට යන ස්වභාවයෙන් යුක්ත දේ එහෙම වෙන්න එපා කියලා මේ ලෝකේ කිසිදු කෙනෙකුට ලබන්න බෑ කියලා. ඊළඟට මරණයටපත් වෙන දේ. දැන් මරණයටපත් වෙන අපි හැමෝම මැරෙනවා. ලෝකේ හැමෝම මැරෙනවා. දවසට ගත්තොත් දවසට මේ ලෝකේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් මැරෙනවා. එතකොට මේ මරණයටපත් වෙන ස්වභාවයේ යුක්ත දේ අනේ මැරෙන්න එපා මම මැරෙන්න එපා මං ආදරය කරන කෙනා මැරෙන්න එපා. ඒ වගේම මේ විදිහට අපි හිතනවා. මැරෙන්න නම් එපා. මම නම් මැරෙන්න එපා. මං ආදරය කරන කෙනා නම් මැරෙන්න එපා කියලා හිතුව පමණින් පැතුව පමණින් නොඑක් ක්‍රමවේද තුළින් දැන් අද බලන තාක්ෂණයේ වර්තමාන තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. මේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන්නේ වෙනස් වීමට අභියෝග කරන්න. දැන් අතීතයේ අසනීපයකින් යම්කිසි රෝගයකින් මැරෙන කෙනෙක් මරණයටපත් වෙන කෙනෙක් අද තියෙන බෙහෙත් වලින් එයා තව දුරටත් ජීවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතකොට මේ වෙනස් වීමට අභියෝග කරන තාක්ෂණය බිහි වුණත් වෙනස් වීම කියන දෙයට මේ ලෝකයේ සියල්ල යටත් ඒක වෙනස් කරන්න බෑ. ඒතකොට ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත දේ මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්ත දේ අනේ මැරෙන්න එපා කියලා පැතුව පමණින් මේ ලෝකේ කාටවත් ලබන්න බෑ. ඊළඟට ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත දේ අනේ මන්නා ලෙඩ වෙන්න එපා කියලා පැතුව පමණින් මේ දේවල් එහෙම වෙන්නේ අනිවාර්යෙන් මේ දේවල් එකිනෙකාගේ ජීවිතයට එනවා. ඒතර මේ දේවල් එකිනෙකාගේ ජීවිතයට පැමිණෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයා කියලා කියන පෘථග්ජන ලෝකයා. ඒ කියන්නේ පෘථග්ජන කියලා කියන්නේ යාගේ මනස තුල තථාගත ධර්මයෙන් උපදවාගත්ත සංකල්පනා නැහැ. එයාගේ සිතැඟි පරිදි එයාගේ හැඟීම් වලට එයාගේ කෙලෙස් වලට එයාගේ දැක්මට එයාගේ අත්දැකීම් මත ලෝකේ දේවල් කල්පනා කරනවා මිසක තථාගත ධර්මයෙන් උපදවාගත්ත සංකල්පනා නැහැ. එයාට කියනවා ධර්ම විස්තර කරන පෘථග්ජන කියලා. ඒ කියන්නේ ආර්යයන් අදස්සානං ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ බුදුවරු දකින්න කැමති නැහැ. ඒ වගේම බුදුවරුන්ගේ
ධර්මය අහන්න කැමති නැහැ. බුදුවරුන්ගේ ධර්මයේ බැරි වෙලාවත් මේගොල්ලන්ට අහන්න ලැබුණත් තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් තේරුණත් ඒව පිළිපදින්න දක්ෂතාවයක් නැහැ. එතකොට ඒ අයට බුද්ධ ධම්ම සංඝ කියන්නේ ඒ අයට ජීවිතේ දකින්ට, ඒ අයගේ බණ අහන්න, ඒ වගේම බණ තේරුම් ගන්න, ඒ වගේම බණ පිළිපදින්න කැමැත්ත තියන අය නෙමෙයි. ඒ වගේම මේ ලෝකේ සත්පුරුෂයන් වහන්සේලා ඉන්නවා. සත්පුරුෂයෝ කියලා කියන්නේ තථාගත ධර්මයේ පිළිපදින අය. ඒ පිළිපදින අය දකින්ට ආස නැහැ. ඒ වගේම ධර්මයේ පිළිපදින අයගේ බණ අහන්න ආස නැහැ. ඒ වගේම මේ බණ තේරුම් ගන්න ආස නැහැ. එතකොට එහෙම අය තමයි මේ ලෝකෙ වැඩි. එතකොට මේ අයගේ ජීවිතයට භාග්‍යවතුන් දේශනා කරනවා මේ අයගේ ජීවිතයට දුකක් කරදරයක් පැමිණෙද්දී මේ අය දුක ශෝකයටපත් වෙනවා. හඬනවා, වැළපෙනවා. ඔය මන් දන්න අසනීප වුණු කෙනෙක් බලන්න ගියා. ඒ අය ඉතාමත් නිරෝගී හිටපු කෙනෙක්. හැබැයි අසනීප වෙලා මරණාසන්න වෙලා ලෙඩක්. මරණාසන්න ලෙඩක්. ඉතින් ඒ කෙනා කියනවා මේ මටමයි මේ දේවල් උනේ. මටමයි මේ දේවල් උනේ. එතකොට එච්චරම එයාගේ සිත අන්ධ වුණා. එතකොට ලෙඩ වෙනවා කියන එක යාට විතරක් උණු දෙයක් හැටියට එයා දකින්න තරම් පෘථග්ජන භාවයේ ගිලිලා ඉන්නේ. එතකොට එයා ඉන්න කාලේ එයා දැක්කේ නැද්ද, අහලා නැද්ද? ලෙඩ වෙලා මිනිස්සු මැරෙනවා. එතකොට තරුණ වයසේදී මිනිස්සු මැරෙනවා. දැකලා තිබ්බට මෙයා ලෙඩ වුණාන් පස්සේ ඇයි මටම මේ දේවල් වෙන්නේ කියන තැනට මෙයාගේ මනස අන්ධ වෙනවා, බොළඳ වෙනවා. මේ පෘථග්ජන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මේ යථාර්ථයේ මේ සත්‍ය ජීවිතයට, පෘථග්ජනගේ ජීවිතයට පැමිණෙද්දී පෘථග්ජන ජීවිත කලබලයට, ශෝකයටපත් වෙනවා. ඒ අය පතනවා කියනවා. මොනවද පතන්නේ? අනේ මෙයා නම් වෙනස් වෙන්න එපා. ඔය කියන්නේ සමහර එයා මාත් එක්ක හොඳින් හිටියා, ආදරෙන් හිටියා, මම හිතුවේ නෑ වෙනස් වෙයි කියලා. අන්න ප්‍රශ්නේ. මෙයා හිතුවේ නෑ වෙනස් වෙයි කියලා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දේ වෙනස් වෙන බව මොහුට තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් තිබෙන්නේ නැහැ. ඉතින් දුක ශෝකේ හට ගන්නවා. ඒතර ලෙඩ වෙද්දී සමහරු හැම දේවාලයක් ගන්න යනවා. දේවාලයක් ගන්න ගිහලා බාර හරින වරදක් නැහැ. බෝධි පූජා තියෙන වරදක් නැහැ. හැබැයි ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත දේ ලෙඩ නොවි තියෙන විදිහක් මේ ලෝකේ නැහැ. බුදුරු පව ලෙඩ වුණා. රහතුන් පව ලෙඩ වුණා. එතකොට ලෙඩවීම ඉදිරියේ ඇයි මට ලෙඩ වුනේ? මේක මට මොකද මෙහෙම වුනේ? මොන හේතුවක් නිසාද මෙහෙම වුනේ? කියලා ඒ අය දුක ශෝකයටපත් වෙනවා, කලබල වෙනවා, තැති ගන්නවා, අභ්‍යන්තර කැළඹිල්ල. දැන් එක දවසක් අපි පිළිකාරෝහලට ගියා. ගියන් පස්සේ අසනීප තරුණ දරුවෙක් දැන් නම් මැරිලා ඇති දැන් ගොඩක් කල්. මේ ඉතින් ඒ කෙනා කියනවා මේ මම හිතුවේ නෑලු ලෙඩ වෙයි කියලා. මම පින්දහම් කරගෙන හිටපු කෙනෙක් ඒත් ලෙඩ වුණා. මේ තරුණ වයසේදී මෙහෙම ලෙඩ වුණා කියලා ඉතින් අඬනවා, වැළපෙනවා. ඉතින් මේ ඒක තමයි යථාර්ථය. යථාර්ථයේ පැමිණෙද්දී යථාර්ථය පිළිගන්න තරම් ඔහුගේ මනස තුල අවදිමත් භාවයක් නැහැ. ඒතකොට මේක පෘථග්ජන ස්වභාවය. භාග්‍යතුන්ක් දේශනා කරනවා මේ එයාට මේ එයා සත්‍ය අමතක කරලා ජීවත් වෙන්න කැමති. එයා සත්‍ය තුල ජීවත් වෙන්න කැමති නැහැ පෘථග්ජනයා. දැන් ඒකනේ ඔය කියන්නේ කාලා බීලා සතුටින් විනෝදෙන් ඉන්න ඕනේ කියලා. දැන් පෘථග්ජන ස්වභාවය අසුබ දේ සුබයි. අනිත්‍ය දේ නිට්ටයයි. ආත්ම දේ අනාත්ම දේ ආත්මයි. ඒතකොට මෙයාට මේ ලෝකේ එකම එක දෙයයි පේන්නේ සුබ හැටියට කාලා බීලා විනෝද වෙලා ඉන්න ඕනේ කියන තැන ඉන්නවා. හැබැයි ලෙඩක් දුකක් කරදරයටපත් වුනහම දුක ශෝකයේ ਸੰతాපයේ කලබල වීම හට ගන්නවා. එතකොට ඉතින් පෙරහැර ගිහිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පෘථග්ජනයා ඒ දේවල් ජීවිතේදී අනේ වෙනස් වෙන්න එපා. අනේ මල් ලෙඩ වෙන්න එපා. අනේ මැරෙන්න එපා. අනේ මම වයසට යන්න එපා කියලා හු පතනවා කියන පැතූ පමණින් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ පතන්න දුක. මොකද වෙනස් කළ නොහැකි දේවල්. වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතනවා කියන්නේ එයාත් නැවත තව දුකක් ශෝකයක් හට ගන්නවා මිසක් වෙන දෙයක් නැහැ. දැන් ලෙඩ වෙන කෙනෙක් ලෙඩවීම නිසා යම් කායික දුකක් විඳිනවා. හැබැයි ලෙඩ වෙන්න එපා කියන තැන එයා පතනවා නම් එයා මානසිකවත් විඳවනවා. ඉතින් පෘථග්ජන ස්වභාවය ඕකයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මේ දහම දන්න, බණ දාම මහන,
සත්පුරුෂ ගුණ තියෙන තථාගත ධර්මයට කැමති. මෙයාට අඩුපාඩු තියෙන්න පුළුවන්. බණ ඇහුව පමණින් එක බණක් අහපු පමණින් මේ කාලේ සියලු දෙනාගේ සියලු අඩුපාඩු ප්‍රහාණය වෙන්නේ. එතකොට බණ අහන ධර්මයට කැමති කෙනා, ධර්ම සංකල්පනාවේ යෙදෙන්න කැමති කෙනා, ධර්මයේ තේරුම් ගත්ත කෙනාගේ ජීවිතයට මේ දේවල් එද්දි වෙනස් වෙන දේවල් ලෝකයා අත්දකින්න. එයා දකින්නවා මේව වෙනස් වෙනවා. මේව වෙනස් කරන්න බෑ මට. වෙනස් වෙන දේ වෙනස් කරන්න බෑ. වයසට යන දේ වයසට යනවා. ඒක නවත්තන්න බෑ. ලෙඩ වෙන මේ මගේ කය ලෙඩ වෙනවා. මාරයටපත් වෙන මම මාරයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මට මේව වෙනස් කරන්න බෑ. කියන යථාර්ථය තුළ සත්‍ය තුළ එයා පිහිටන්න උත්සාහ කරනවා. එක පිහිටන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට දුක ශෝකේ සංතාපේ නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ බොහෝ අයගේ ජීවිතය තුළ දුක සංතාපය හටගන්නේ මේ ලෝක යථාර්ථය තේරුම් ගත්තේ නැතිකම නිසා. වෙනස් වෙන දේ වෙනස් වෙයි කියලා හිතන්නේ. දැන් ඔය බලන්න සියදිවි නසා ගන්න තරුණ දරුවෝ ප්‍රේම සම්බන්ධතා නිසා එයා හිතන්නේ මේ වෙනස් වෙන්නේ නැති. මා ආදරය කරන කෙනා වෙනස් වෙන්නේ නැති. විතර වෙනස් වුණ ගමන් මෙයා බලාපොරොත්තු නොවුණු දෙයක් පැතුවේ නැහැ වෙනස් වෙයි කියලා. ලෝකේ යථාර්ථය තේරුම් ගත්තා. ඊට පස්සේ ඒක දරා ගන්න බැරුව සියදිවි නසා ගන්න පුංචි දෙයට. ඊට පස්සේ ලෙඩ වුණාන් පස්සේ එහෙම. ඒ හැම දෙයකටම එහෙමයි. ඉතින් ඒ නිසා මේ ලෝක යථාර්ථය තුළ සිත පිහිටුවා ගැනීම සතුටින් වාසය කරන්නටත් මෙලෝ වශයෙන් සතුටින් වාසය කරන්නටත් ඒ වගේම අපිට ඕනම අවස්ථාවක් තුළ හොඳ කල්පනාවක් ඇතිව ලෝක යථාර්ථය දකිමින් දහමේ පිළිසරණ ලබා ගන්නටත් මේක හේතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපි පැතුව පමණින් මේ දේවල් අපිට ලබා ගන්නට බෑ. වෙනස් වෙන දේ වෙනස් වෙන්න එපා කිව්වට ඒක වෙනස් නොවී තියෙන්නේ. ලෙඩ වෙන දේ ලෙඩ වෙන්න එපා කිව්වට ලෙඩ නොවී තියෙන්නේ. මරණයටපත් වෙන දේ මරණය කරා යද්දී මරණයටපත් නොවී තියෙන්නේ. ඊට දිරණ ස්වභාවයෙන් යුක්ත දේ දිරීමටපත් වෙද්දී දිරන්න එපා කිව්වට නොදිරී තියෙන්නේ. ඒ දේව දිරනවා. ඒ නිසා මේ දහම් කාරණේ තේරුම් අරගෙන යථාර්ථය තුළ සිත පිහිටුවාගෙන වාසය කරන්නට මේ පින්වතුන්ට භාග්‍ය උදා වේවා. සියලු දෙනාට